සුබ දවසක් සියලු දෙනාටම. මේ වෙද්දී ඇමරිකාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් බුදු තොරතුරු සීමා කිරීමෙන් නෙමෙයි නැවැත්වීමට කටයුතු කරලා තිබෙනවා. ඒ හේතුවෙන් මේ වෙද්දී යුක්‍රේනය දැඩි පසුබාගාමී ස්වරූපයක් ගෙන ඇති බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දී ප්‍රංශය අපි දකිනවා මේ වෙද්දී ලෝක යුද්ධයක් ඇවිලීමට යුක්‍රේන සමග ඒකාබද්ධ කටයුතු කරන සුවයක් අපි මේ වෙද්දී දකින්න ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දී ප්‍රංශ ආර්ථිකය දරුණු ස්වභාවයකට ගමන් කරලා තිනවා හේතු කිහිපයක් මත. එකක් තමයි රුසියාව නොමැතිව බල ශක්තිය සපයා ගැනීම සඳහා ගිහිල්ලා ප්‍රංශයට විශාල අධික පිරිපැයක් දරන්නලා තියෙනවා මේ හේතුවෙන්. ඒ වගේම තමයි දෙවෙනි කාරණා තමයි ප්‍රංශය සරණාගතයන් සඳහා විශාල මුදලක් පිදන් කිරීම හේතුවෙන් මේ වෙද්දී ප්‍රංශයේ ආර්ථික අයවැය අතර පරතරය විශාලයෙන් පවතිනවා. කෙසේත් මේ හේතුවෙන් ප්‍රංශයට මේ වෙද්දී හැකියාව අවම වෙලා තිනවා වෙනත් යුද්ධයක් හෝ ලෝක යුද්ධ සඳහා දායකත්වය හෝ ආරම්භ සපයන්න. කෙසේත් මේ කිසිම දෙයක් පිළිබඳව තැකීම නොකර තමන්ගේ අභිප්‍රායක් තියෙනවා. ප්‍රංශයේ නැපෝලියන් හා සමාන බලයක් ප්‍රංශයේ සතු කර ගැනීමට තමන් ප්‍රබලම ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් කර ගැනීමේ ආශාවෙන් පසුවන ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් මේ වෙද්දී යුක්‍රේනය වෙත සීමා මායකමින් තොරව සහාය දක්වන තිබෙනවා ලෝක යුද්ධය සඳහා මේ යුද්ධය වර්ධනය කර ගැනීමට. කෙසේ වෙතත් මේ වෙද්දී රුසියාව විසින් දැඩි ලෙස අන්තරාංගව තිබෙනවා. ඊයේ රුසියන් ජනාධිපතිවරයා උත්සවයක් අතරතුරදී ප්‍රකාශ කරේ ප්‍රංශ මේ වෙද්දී මැක්‍රොන් නැපෝලියන්ගේ ස්වරූපයෙන් කටයුතු කරන බවත් එහිදී රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් මතක් කර සිටියේ නැපෝලියන් මුල් කාලයේ ක්‍රියාශීලීව මොස්කෝව දක්වා තම ආක්‍රමණ කටයුතු සිදු කළත් පසුව ඔහු අන්ත පරාජය ලැබීමෙන් පිටව ගිය බවත් මතක තබා ගන්නා ලෙස තමයි මැක්‍රොන්ට එහිදී සඳහන් කර ලැබේ. කෙසේ වෙතත් රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් විදේශ කටයුතු අමාත්‍ය සර්ජී ලැව්රෝව් සහ මේ මිනිට ආරක්ෂක කවුන්සිලේ නියෝජ්‍ය සභාපති සහ මීට පෙර හිටිය රුසියන් ජනාධිපති වරයෙක් වන දිමිත්‍රී මෙද්වෙදෙව් විසින් යුක්‍රේනයට මේ දක්වන අතිශය සහයෝගය හේතුවෙන් ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් දැඩි ලෙස යෝජනා කර තිබුවත් තමයි දක්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය මේ වෙද්දී යුරෝපයේ බලකාමියා බල තර කර ගැනීමේ අභිලාෂයක් කටයුතු කරන මැක්‍රොන් ජනාධිපතිවරයා විසින් පසුගියදා රටවල් 3ක් ඒකාබද්ධ කරමින් සාමසාධක හමුදාවක් හෝ යුක්‍රේනය වෙනුවෙන් හමුදා සලබා දීමට කටයුතු කිරීමට අපේ සූදානම් බව ප්‍රකාශ කිරීමේදී ඉතාලිය අගමැති ජෝර්ජියා මෙලනි විසින් ප්‍රකාශ කරේ ඉතාලි හමුදාවන් යැවීමට තමන් සූදානම් නැති බව. කෙසේද මේ සඳහා කිරිස්ටාම එංගලන්ත අගමැති කිරිස්ටාම විසින් සහ මැක්‍රොන් විසින් ඒකාබද්ධ හමුදා යැවීමේ මෙහෙයුමක් සඳහා සූදානම් වීම පවතින බව වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ සඳහා ලැට්වියාව ලිතුවේනියාවට සහයෝගය දක්වීමට සූදානම් බව වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දී වාර්තා වන අලුත්ම සිදුවීම තමයි ලිතුවේනියා විසින් මේ සඳහා දායකත්ව සැලපීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත සලකා බැලීමේ යෝජනාවක් ලබා දී ඇති බවත්. කෙසේ වෙතත් ලැට්වියා විසින් මේ වෙද්දී විශේෂ සිදුවීමක් සිදු කරන පවතිනවා. මේ වෙද්දී ලැට්වියා පවසන්නේ රුසියානුවන්ට ශෙනගන් වීසා ලබා දීම නැවත යුතු බවයි. මේ දැඩි ප්‍රකාශ මීට පෙර ලැට්වියා විසින් රුසියන් භාෂාව තහනම් කිරීම සහ කතා කිරීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුවෙන් රුසියන් රජයේ දැඩි විරෝධය මේ පසුගිය කාලය තුල පළ කරා. කෙසේ මේ අලුත්ම සිදුවීම තමයි වීසා නැවැත්වීමේ ක්‍රමවේදය තුලින් යුරෝපීය ආරක්ෂාව ජාතික ආරක්ෂාව සඳහා මේ ප්‍රධාන බලපෑමක් ඇති කරන බවයි. කෙසේ වෙතත් ප්‍රංශයේ මේ ක්‍රියාකාරකම් හමුවේ ගෝලීය යුද්ධ මතුවේද කියලා බොහෝ දෙනෙක් තර්ක කරනවා. සමහර ගොඩක් විශ්ලේෂකයෝ ගත්තොත් එයාලා කියන්නේ ලෝකයේ බලවත්තුන් දෙන්න තුනට මේ විදිහට ගත්තොත් ලෝක බලවත්තුන්ට සලකනවා ඇමරිකාව
එත් මේ මධ්‍ය කාල යුද්ධ ගත්තොත් එහෙම තුන්දෙනාම එක තැනක තමයි තියෙනවා කියලා කියන්නේ බොහෝ දෙනා ඇමරිකාව රුසියාව සහ චීනය. කෙසේ වෙතත් ඇමරිකාව සහ රුසියාව කියන රටවල් දෙක ගත්තන් පස්සේ මේ දෙකේ ශ්‍රීජු යුද්ධයෙන් තමයි ලෝක යුද්ධයක් කරමනවා කියලා බොහෝ දෙනා හිතන්නේ. ඒත් මීට පෙර ගත්තොත් එහෙම ලෝක යුද්ධවල වෙන ආකාරයේ සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. ඒකින්ද මීට පෙර රුසියාව විසින් යුක්‍රේන යුද්ධය ආරම්භ කර සිටියේදී නේටෝ විසින් ෆින්ලන්තය ස්වීඩනය වැනි රටවල් නේටෝ සංගතන ගත්තා. කෙසේත් රුසියාව අඳුරංගුව පමණයි කිසිම යුද්ධයක් සඳහා ආවේ නැහැ. මේට මූලිකත්වම හේතු වුණේ ඇමරිකාව විසින් දැඩි පියවර සහ ඇමරිකාව යුරෝපය ආරක්ෂා කිරීමේ ස්වරූපයක් වෙනවා තිබ්බා කියන්නේ නේටෝ සංවිධානය පවා. කෙසේද මේදී ඇමරිකාව විසින් නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතික්ෂේප කිරීම තුළින් ඇමරිකාව ස්වාධීන ගමනක යන බවක් තමයි පේන්නේ. ඒ කියන්නේ මේ වෙද්දී නේටෝවෙන් සහ ලෝකෙන් ඈත් තමන්ගේ ගමනක් යන ස්වභාවයත් ඇමරිකාව මේ වෙද්දී පළ කරන සිටින්නේ. කෙසේද මේ වෙද්දී ඇමරිකාව සහ ඉරානය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම රුසියාව මේ වෙද්දී මූලිකත්වයෙන් කටයුතු කරන බව වාර්තා වෙනවා. එවැනි හේතුන් එක්ක රුසියාව විසින් මේ වෙද්දී යුරෝපයට ප්‍රහාර දුන්නොත්, ඒ කියන්නේ බොහෝ විට ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වගේ රටවලට ප්‍රහාර දුන්නොත් ඇමරිකාව උදව් කරන්න එන්නේ නැත්නම් මේ නේටෝ රටවලට ඒ තමයි මේ යුක්‍රේන යුද්ධය ගෝලීය යුද්ධයක් බවට පත්වීමේ මූලික අඩිතාලම බවට පත් වෙන්නේ. කෙසේදත් රුසියාව පසන්න වෙන ආකාරයේ කිසිම දෙයක් කිරීමට තමයි අභිප්‍රායක් හෝ උත්සාහයක් නොමැති බව. කෙසේදත් ඒ වෙනුවෙන් ප්‍රංශය පවසන දිගින් දිගටම රුසියාව විසින් යුරෝපයට පහර දෙනවා, පහර දීමේ සූදානම් ඇති බවයි. කෙසේද මේ වෙද්දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලව්රෝව් විසින් පවසන්නේ මෙවැනි ආකාරයේ දිගින් දිගට නොකරන දෑ පිළිබඳ චෝදනා කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ රජයේ රුසියානු රජයෙන් සමාගත යුතු බවයි. කෙසේද මෙම තත්ත්ව ඉදිරියේදී දන්ත ආකාරයක පැතිරියාමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේද ගෝලී සමාරක්ෂා කරගැනීමේ අභිප්‍රායන් යුතුව මෙම පුවත් ඔබට ලබා දීමට කටයුතු කරනවා. ස්තුතියි.